ආයුබෝවන් සියලුම දෙනාට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සූර්යයේ තියෙන මැග්නටික් ෆීල්ඩ් එක සහ ඒක ඩිජිටල් විෂුවලයිස් කරන ප්‍රොජෙක්ට් එකක් පිළිබඳව. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මේ බයෝමැග්නටික් ෆීල්ඩ් මිනිස් සිරුරෙන් නිපද වෙන්නේ කියලා. මිනිස් සිරුර තුළ පවතින ආරෝපිත අංශුන් හා අයන චලනයෙන් පවතිනවා. උදාහරණයක් ලෙස ගත්තොත් මිනිස් මොළයේ සංඥාවක් යවන සෑම අවස්ථාවකම හෝ මාංශපේශී චලනය වන විට ඉතා කුඩා විද්‍යුත් ජාරාවක් නිර්මාණය වෙනවා. මෙම කුඩා විද්‍යුත් ජාරාව කුඩා චුම්බක ශ්‍රේෂ්ඨයක් ජනනය කරනවා. අපි කුඩා කාලේ සිට දන්න බයෝසාවර්ට් මූල ධර්මයේ තියෙන්නේ. අන්න ඒ ආකාරයට තමයි මේක සිද්ධ වෙන්නේ. මෙම චුම්බක ශ්‍රේෂ්ඨ ඉතාමත් කුඩා වන අතර එම චුම්බක ශ්‍රේෂ්ඨ නැනෝ ටෙස්ලා වල ඉඳන් පිකෝ ටෙස්ලා පරාසය තමයි පවතින්නේ. මෙම ශ්‍රේෂ්ඨ මගින් ඉතා වැදගත් ජීව විද්‍යාත්මක තොරතුරු රැසක් අපිට ලබා ගන්න පුළුවන්. මෙම බයෝමැග්නටික් ෆීල්ඩ්ස් හඳුනා ගැනීමෙන් සෞඛ්‍ය නිරීක්ෂණ සහ පරීක්ෂණ වලට බෙහෙවින්ම උපකාර වෙනවා ඇත. මෙම උපකරණය නිර්මාණය කිරීම මගින් අද ලෝකයේ බහුලව පවතින හදවත් රෝග, මානසික ගැටලු සහ කැන්සර් වැනි බෝ නොවන රෝග විනිශ්චය කිරීමටද හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. බයෝමැග්නටික් ෆීල්ඩ් වඩා සංවේදීව අනාවරණය කරගත හැකි උපකරණයක් විදිහට සුපර් කන්ඩක්ටිව් ඉන්ටර්ෆියරන්ස් ඩිවයිස් හඳුන්වන්න පුළුවන්. නමුත් මෙම උපකරණය ඉතාමත් මිලින් අධික වන අතර ප්‍රමාණයෙන්ද ඉතාමත් විශාලයි. මෙම උපකරණය තනි පුද්ගල භාවිතයට සඳහා යෝග්‍ය නොවන අතර මෙම උපකරණය මගින් මිනිස් සිරුරට හානිදායක වන බවද සඳහන් වෙනවා. මෑත කාලීන පරීක්ෂණවලට අඩු වියදම් විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති පසුබිමක අපගේ ව්‍යාපෘතිය ඉතා අඩු වියදමින් හා වඩාත් ආරක්ෂාකාරී ලෙස සිදු කිරීමට කටයුතු කර ඇත. අපගේ මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි කොටස වෙන්නේ මිනිස් සිරුර චුම්බක ශ්‍රේෂ්ඨය හඳුනා ගැනීමට තරම් ප්‍රබල ඩිවයිස් එකක් නිර්මාණය කිරීම. මේ අපි LM386 ඇම්ප්ලිෆයර් එකේ මූලිකත්වයෙන් ෆිල්ටරින් සිස්ටම් භාවිතා කරමින් සහ පවර් ඇම්ප්ලිෆයර්ස් භාවිතා කරමින් හાર્ඩ්වෙයාර් පාර්ට් එක සම්පූර්ණයෙන්ම සිරුරේ චුම්බක ශ්‍රේෂ්ඨය හඳුනා ගැනීමට තරම් ප්‍රබල ඩිවයිස් එකක් නිර්මාණය කරලා තියෙනවා. අපේ ඊළඟ කොටස වෙන්නේ සොෆ්ට්වෙයාර් පාර්ට් එක. මෙතනදී අපි සොෆ්ට්වෙයාර් දෙකක් හදලා තියෙනවා. පළවෙනි සොෆ්ට්වෙයාර් එකෙන් ඒ මොහොතේ රියල් ටයිම් ෆ්‍රීකවන්සි එකයි ඇම්ප්ලිටියුඩ් එකයි චුම්බක ශ්‍රේෂ්ඨයේ ෆ්‍රීකවන්සි එකයි ඇම්ප්ලිටියුඩ් එකයි රියල් ටයිම් ප්ලොට් කිරීම සඳහා පළවෙනි සොෆ්ට්වෙයාර් එක නිර්මාණය කරලා තියෙනවා. එම සොෆ්ට්වෙයාර් එකෙන් ලබා ගන්න දත්ත CSV ෆයිල් එකක් විදිහට සේව් කිරීමේ හැකියාවක් ඒ සොෆ්ට්වෙයාර් එකට තියෙනවා. මේ සේව් කරගන්න data ටික අපි දෙවෙනි සොෆ්ට්වෙයාර් එකේ අප්ලෝඩ් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපිට හැකියාව ලැබෙන්නේ මිනිස් සිරුරේ චුම්බක ශ්‍රේෂ්ඨ විසුවලයිස් කරගන්න. මෙතනදී මේ විසුවලයිස් වන මැග්නටික් ෆීල්ඩ් රින්ග්ස් රිප්‍රසන්ට් කරන්න අපි පැරාමීටර්ස් තුනක් භාවිත කරලා තියෙනවා. ෆ්‍රීකවන්සි එකෙන් කලර් එකක්, ඇම්ප්ලිටියුඩ් එකෙන් ට්‍රාන්ස්පරන්සි එකක්, ඩිස්ටන්ස් එකෙන් රින් එකේ සයිස් එකක් නිරූපණය කරලා තියෙනවා. මේ තමයි අපේ ඩිවයිස් එකේ අවසාන සර්කිට් ඩයග්‍රෑම් එක. දැන් අපි බලමු මේ සර්කිට් එකේ එක් කොටස් වල ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ කොයිල් එක භාවිතා කරලා තමයි අපි මිනිස් සිරුරෙන් නිකුත් වන මැග්නටික් ෆීල්ඩ් එක ඩිටෙක්ට් කරගන්නේ. මේ කොයිල් එක අපි වට කිහිපයක් කොතලා තියෙනවා. සම්පූර්ණයෙන් ගත්තොත් මේ කොයිල් එකේ විස්කම්භය සෙන්ටිමීටර් 6ක් වගේ වෙනවා. කොයිල් එකෙන් ග්‍රහණය කරගන්න සිග්නල් එක පළවෙනියටම යන්නේ මෙන්න මේ ස්ටේජ් එකට. මේ ස්ටේජ් එකේදී වෙන්නේ කොයිල් එකෙන් ලබා ගන්න සිග්නල් එකේ ගේන් එක වැඩි කරන එක. ඒ සඳහා අපි පාවිච්චි කරලා තියෙන්නේ LM386 කියන ඇම්ප්ලිෆයර් එක. මෙතනදී ගේන් එක වැඩි කරන්න LM386 කියන ඇම්ප්ලිෆයර් එකේ පින් නම්බර් 1 සහ පින් නම්බර් 8 අතර 10 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක් සම්බන්ධ කරොත් අපිට මේකේ ගේන් එක 20 ඉඳලා 200 දක්වා වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අවුට්පුට් සිග්නල් එක ඊළඟට යන්නේ පැසිව් පාස් ෆිල්ටර් එකට. මෙතනදී පැසිව් පාස් ෆිල්ටර් එකට අමතරව අපි නැවත වතාවක් මේ සිග්නල් එකේ ගේන් එක වැඩි කරගන්න LM386 ඇම්ප්ලිෆයර් එක පාවිච්චි කරලා තියෙනවා. තුන්වෙනි ස්ටේජ් එකෙන් අවුට් වෙන සිග්නල් එක ඊළඟට යන්නේ ඇක්ටිව් හයි පාස් ෆිල්ටර් එකට.
මෙතනදී අපි ඇක්ටිව් පාස් ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න හේතු වුණේ සාමාන්‍යයෙන් ඇක්ටිව් පාස් ෆිල්ටර් එකකදී සිග්නල් එකේ ස්ට්‍රෙන්ත් එකට කිසිදු විදිහක හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ඇක්ටිව් පාස් ෆිල්ටර් එකක් මෙතනදී භාවිතා කරේ. මේ ඇක්ටිව් හයි පාස් ෆිල්ටර් එක සකස් කරලා තියෙන්නේ හර්ට්ස් 0.5ට වඩා අඩු සියලුම ෆ්‍රීකවන්සි කට් ඔෆ් කරලා දාන්න. ඊළඟට එතනින් අවුට් කරන සිග්නල් එක යන්නේ ඇක්ටිව් ලෝ පාස් ෆිල්ටර් එකට. ඇක්ටිව් ලෝ පාස් ෆිල්ටර් එක සකස් කරලා තියෙන්නේ හර්ට්ස් 1000ට වඩා වැඩි සියලුම ෆ්‍රීකවන්සි කට් ඔෆ් කරලා දාන්න. පස්වෙනි අධීරයේදී නැවත වතාවක් මේ සිග්නල් එකේ ගේන් එක වැඩි කරන්න LM386 ඇම්ප්ලිෆයර් එක පාවිච්චි කරලා ගේන් එක 20 ඉඳලා 200 දක්වා වැඩි කරලා තියෙනවා. ඒක කලින් වගේමයි 10 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක් පාවිච්චි කරලා තමයි ඒ දේ කරලා තියෙන්නේ. ඊළඟට අපිට වමනා කරනවා මේ සිග්නල් එක සිග්නල් දෙකකට වෙන් කරගන්න. මේ සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එකක් මේ සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එකක් කියන දෙකම අයිඩෙන්ටිෆයි කරගන්න. එතකොට ඒක නිසා අපි මේක සිග්නල් එක වෙන් කරගද්දී අපි 10k රෙසිස්ටර් දෙකක් පාවිච්චි කරලා LM386 ඇම්ප්ලිෆයර් දෙකක් පාවිච්චි කරනවා මේ සිග්නල් එක වෙන් කර ගැනීම සඳහා. එතනදී ඉන්පුට් සිග්නල් එකම අවුට් කරගන්න. ඒ කියන්නේ කිසිදු විදියක සිග්නල් එකට හානියක් නොවී ඒ සිග්නල් එකම අවුට්පුට් කරගන්න ඕන නිසා අපි මේ IC දෙකම බෆරින් කරලා තියෙනවා. ඊළඟට ඇම්ප්ලිටියුඩ් මෙෂරින් සෙක්ෂන් එක අපි සලකා බලපුවාම ඇම්ප්ලිටියුඩ් එක මෙෂර් කරද්දී අනිවාර්යයෙන්ම මේ අපිට ලැබෙන AC සිග්නල් එකක්නේ. ඒ AC සිග්නල් එක අනිවාර්යෙන් DC සිග්නල් එකක් බවට පරිවර්තනය කන්වර්ට් කරගන්න ඕන. එතකොට අපි මෙතනදී බ්‍රිජ් එකක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඊට ගැලපෙන විදිහේ 470 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර් එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ ලැබෙන AC සිග්නල් එක DC සිග්නල් එකක් බවට කන්වර්ට් කරගන්න. මේ සෙපරේට් කරන සිග්නල් දෙක අපි ඊළඟට Arduino Uno එකට ලබා දෙන්න ඕන. අපි දැන් බලමු ඒක මොන විදිහටද Arduino Uno එකට ලබා දෙන්නේ කියලා. ෆ්‍රීකවන්සි එක මෙෂර් කරන්න ලබා ගන්න සිග්නල් එක අපි කෙලින්ම TDA 2030 කියන පවර් ඇම්ප්ලිෆයර් මොඩියුල් එකට ලබා දෙනවා. එතනදී අපි අපේක්ෂා කරන්නේ මේ ලබා ගන්න සිග්නල් එක බූස්ට් කරන්න. ඉන්න අනතුරුව බූස්ට් කරපු සිග්නල් එක අපි කෙලින්ම Arduino Uno එකට ලබා දෙනවා. Arduino Uno එකේ ඩිජිටල් පින් 2 කියන එකට තමයි අපි මෙතනදී ෆ්‍රීකවන්සි එක මෙෂර් කරන්න අවුට්පුට් එක ලබා දෙන්නේ. ඊළඟට අපි බලමු ඇම්ප්ලිටියුඩ් එක මෙෂර් කරගන්නේ කොහොමද කියලා. ඇම්ප්ලිටියුඩ් එක මෙෂර් කරගද්දී අනිවාර්යයෙන්ම AC සිග්නල් එක DC සිග්නල් එකකට පරිවර්තනය කරගන්න ඕන. අපිට එන්නේ AC සිග්නල් එකක් නිසා අපි කලින් පැහැදිලි කරා වගේ බ්‍රිජ් එකක් කරා මේ AC සිග්නල් එක යවලා DC සිග්නල් එක බවට පරිවර්තනය කරලා ඒකේ අවුට්පුට් එක තමයි අපි TDA 2030 කියන පවර් ඇම්ප්ලිෆයර් මොඩියුල් එකට දෙන්නේ. මේ මොඩියුල් එක අපි පාවිච්චි කරන්නේ ඒ එන සිග්නල් එක තවත් බූස්ට් කරගන්න. එතකොට මේ මොඩියුල් එකේ අවුට්පුට් එක තමයි අපි Arduino Uno එකට ලබා දෙන්නේ. Arduino Uno එකේ ඇනලොග් පින් එකකට තමයි අපි මේක ලබා දෙන්නේ. A0 වලට තමයි අපි මෙතනදී අවුට්පුට් සිග්නල් එක ලබා දීලා තියෙන්නේ. මේට අමතරව අපි පාවිච්චි කරලා තියෙනවා අල්ට්‍රාසොනික් සෙන්සර් එකක්. අල්ට්‍රාසොනික් සෙන්සර් එකක් අපි පාවිච්චි කරලා තියෙන්නේ මෙතන කොයිල් එකයි මිනිස් සිරුරයි අතර දුර දැන ගැනීම සඳහා. අල්ට්‍රාසොනික් සෙන්සර් එකේ ට්‍රික් පින් එක අපි Arduino එකේ පින් නම්බර් 9 වලට ලබා දීලා තියෙනවා. එකෝ පින් එක Arduino Uno එකේ පින් නම්බර් 10 වලට අපි ලබා දීලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මෙම උපකරණය ක්‍රියා කරන්නේ කියලා. තමින්ම අපි කොයිලේ සම්බන්ධ හැන්ඩලර් මගින් මිනිස් සිරුරේ ස්ථාන කීපයකටම දත්තයන් ලබා ගැනීමට කටයුතු කරන අතර එම දත්තයන් ලබා ගන්නා අවස්ථාවේදීම අපිට පරිගණකයක් ඔස්සේ අපගේ මෘදුකාංගය හරහා සජීවීව දත්ත ලබා ගැනීමට හැකියාවක් ඇත. දැන් අපට මේ දිස්වන්නේ මිනිස් සිරුරට අදාළ බයෝමැග්නටික් ෆීල්ඩ්හි
අදාළ ෆ්‍රීකවන්සි එක සහ ඇම්ප්ලිටියුඩ් එක පොයින්ට් සිට කෝලයට ඇති දුරත් සමග ප්‍රස්ථාරගත වන ආකාරයයි. මෙම මෘදුකාංගය මගින් අපට ලබාගත් දත්තයන්හි CSV ෆයිලයකට ලබාගත හැකි අතර දැන් ඔබට මේ දිස්වන්නේ එම ලබාගත් CSV ෆයිලයකි. මෙම CSV ෆයිලය අපි නැවත ඕරරින් විසුවලයිසින් මෘදුකාංගය වෙත ඇතුළත් කරන අතර දැන් ඔයාලට දැකගත හැකි වන්නේ CSV ෆයිලය ඇතුළත් කළ පසු අපි ලබාගත් මේ සිරුරට අදාළව ඕරා රින්ග්ස් දිස්වන ආකාරයයි. එම ආකාරයට අපට ඕනෑම මිනිසෙකුගේ ශරීරයේ පවතින බයෝමැග්නටික් සිග්නල් එක ගණනය කිරීමට හැකියාවක් ඇත. තවද අපගේ ඕරා රින්ග්ස් විසුවලයිසර් මෘදුකාංගය මගින් පුද්ගලයාට අදාළ ඕරාවද නිරීක්ෂණය කිරීමට හැකියාවක් ඇත. මම හිතනවා මෙම වීඩියෝ එක තුලින් ඔයා දැනුමට යමක් එක්ක ගන්න ඇති කියලා. වීඩියෝ එක අවසන් වෙනසට වැඩි සිටි ඔබට ස්තුතියි.